අපි හැමෝම ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල. ඒ වගේම එක පාටින් පිරුණු ලස්සන ලෝකයක. හැබැයි අද මේ විග්‍රහය තුලින් අපි සූදානම් වෙන්නේ ජීවිතය සහ එහි අනිත්‍යභාවය ගැන ඉදිරිපත් වෙලා තියෙන ඊටවත් ගැඹුරු දෘෂ්ටි කෝණයක් ගැන කතා කරන්න. මේක ඇත්තටම අපේ සාමාන්‍ය ජීවන රටාව දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන අපූර්ව පැහැදිලි කිරීමක්. මේ කතාව ඇතුලේ අපි සූදානම් වෙන්නේ ජීවිතය දකින්න සම්ප්‍රදායික රාමුවෙන් මිදිලා යථාර්ථයේ ඇතුළාන්තය ස්පර්ශ කරන්න. අපි නිතරම දකින්න යථාර්ථයේ පිටුපස තියෙන හැබැයි කතා කරන ටිකක් අකමැති සත්‍යක් වෙතට අපි මේ ගමන් කරන්නේ. දැන් මොහොතක් මේ ප්‍රශ්නේ ගැන කල්පනා කරලා බලන්න. අපි මේ ජීවත් වෙන ලස්සන සැප පහසු සුඛෝපභෝගී ලෝකය ඇත්තටම අපේ නොවැළක්විය හැකි මරණය වෙනුවෙන් නිර්මාණය කරපු පිටතින් උපදැමූ පුරුත්තු කාමරයක් විතරක් වුණොත් අපි දවස පුරාම කොච්චර දේවල් පස්සේ දුවනවද? ගෙවල්, යාන වාහන මේ හැම දෙයක්ම එකතු කරමින් අපි මේ පුරුත්තු කාමරය ඇතුලේ මාරම තරංගයක නිරත වෙනවා. මේ සිතුවිල්ල ටිකක් අඳුරුයි වගේ පෙනුනත් අපේ එදිනදා ජීවිතය නැමැති මායාව බිඳ දාලා ඇත්තම තත්ත්වය තේරුම් ගන්න මේකෙන් අපිට ලොකු පාරක් කැපෙනවා. හරි. අපි මේ ගැන තවත් ගැඹුරින් හොයාලා බලමු. එක පැත්තකින් තියෙන්නේ අපි දකින මායාව. ඒ කියන්නේ ධනය, තාක්ෂණය සහ අපි ආදරය කරන මිනිස්සුන්ගෙන් පිරුණු මාරම ලස්සන ලෝකයක්. හැබැයි අනිත් පැත්තෙන් පෙන්වන යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස්. ඇත්තටම මේක අතිවිශාල මනස්කාන්ත මරණීය දණ්ඩනීය නියමහුවන්ගේ සිරගයක්. මෙතන තියෙන භයානකම රහස තමයි මේ මාලිගාව ඇතුලේ ඉන්න හැම කෙනෙක්ටම මරණ දඬුවම නියම වෙලා ඉවරයි. හැබැයි ඒ දඬුවම ක්‍රියාත්මක කරන දවස සහ වෙලාව කාටවත්ම කියන්නේ නැහැ. අපි හැමෝම ජීවත් වෙන්නේ ඒ නොදන්නා දිනේ එනකල්. ඒත් අපි හැසිරෙන්නේ හරියට කිසිම දවසක මේ මාලිගාවෙන් යන්න වෙන්නේ නැති සදාකාලික වැසියෝ පිරිසක් විදියටයි නේද? දැන් අපි ඊළඟ කොටසට යමු. කාලය නම් අලුගෝසුවා සහ අපේ ගෙල මත ඇති තියුණු කඩුව. අපි මේ ජීවත් වෙනවා කියන මායාව ඇතුලේ කොච්චර ලොකු අවදානමක් කොච්චර අනතුරක් හැංගිලා කියනවද කියන එක අපි දැන් කතා කරමු. සාමාන්‍යයෙන් අපි කාලය කියලා කියන්නේ ඔරලෝසුවක තත්පර කටුව ගමන් කරන එකටනේ. හැබැයි මේ කියන විදිහට කාලය කියන්නේ අපිට සතුට අරගෙන එන දෙයක් නෙවෙයි. කාලය කියන්නේ හරියට අලුගෝසුවෙක් වගේ අපේ පැවැත්ම එක හුස්මක් ගන්න කාදමන දෙයක්. මේ ගැන ටිකක් ගැඹුරින් හිතුවොත් අපි හැම අවුරුද්දකම අපේ උපන්දින අලුත් අවුරුදු එහෙම හරිම ඉහළින් සමරනවා නේද? කේක් කපලා සාද දාලා අපි සතුටු වෙනවා. හැබැයි යථාර්ථයේදී අපි නොදැනවත්වම සමරන්නේ මොකක්ද? අපි සමරන්නේ මේ අලුගෝසුව අපේ ජීවිතයෙන් තවත් වටිනා අවුරුද්දක් උදුරාගෙන අපිට නියම වෙලා තියෙන මරණ දඬුවමට තවත් අවුරුද්දකින් අපිව ලං කරා කියන එක නේද? අපි හිතන්නේ අපි කාලය ගත කරනවා කියලා. ඒත් ඇත්තටම කාලය කරන්නේ අපේ ජීවිතේ කාදමනයකයි. අපේ සෑම හුස්මක්ම අපිව මරණයට තවත් අඟලකින් ලං කරනවා විනා කිසිම විදියකින් අපේ ආයුෂ වැඩි කරන්නේ නැහැ. මේ කියමන දිහා බැලුවහම මේ කාරණිය තවත් හොඳට පැහැදිලි වෙනවා. මේ පේලිය කියවලා ඉවර කරන තත්පරය ඇතුලේ පවා අපේ ආයුෂයෙන් කොටසක් සදාහටම අලු වෙලා ගිහින් ඉවරයි. මෙතන තියෙන විශාලතම ඛේදවාචකය තමයි කාලය කියන අලුගෝසුවාගේ තියුණු කඩුව අපේ බෙල්ලට සෙන්ටිමීටරයක් විතර උඩින් දිලිසෙද්දිත් අපි කරන්නේ ඒ කඩුවේ දිස්නේ දිහා බලලා බලන්නකෝ ඒකේ ලස්සන කියලා hina වෙන එක. අපි ඒ තරමටම මේ මායාවට මේ සංසාරේ මාලිගාවට රැවටිලා ඉන්නේ. අර කඩුව කවදා හරි අපේ ගෙල සිඳලනවා කියන එක අපි සම්පූර්ණයෙන්ම අමතක කරලම දාලා. මීළඟට අපි එළවෙන්නේ ඊළඟ කොටසට. කුලියටගත් ශරීරය රුණයක් Tamanගේ කරගැනීම. දැන් මේ කියන්න යන කාරණය ඇත්තටම අපි ඇස්සරවන එකක්. මිනිසයන් විදිහට අපි දිනපතා කරන ලොකුම මුලාව තමයි අයිතිය පිළිබඳ සංකල්පය. අපි හිතනවා අපිට අයිති දේවල් ගොඩක් මේ ලෝකේ තියෙනවා කියලා. අක්කර ගණන් ඉඩම්, මාලිගා වගේ ගෙවල්, මිල මුදල්, දීපල වගේම අන්තිමට මේ හුස්ම ගන්න ශරීරයත් මගේ කියලා අපි තරයේ විශ්වාස කරනවා. අපි කොච්චරනම් මහන්සි වෙනවද මේ දේවල් මගේ කියලා අයිති කරගන්න. රෑදවල් නොබලා දාඩිය වගුරන්නේ මේ දේවල් මගේ නමට ලියාගන්න. හැබැයි අපි අමතක කරන යථාර්ථය තමයි අපි හැමෝම ජීවත් වෙන්න රෙන්ට් කරපු. එහෙමත් නැත්නම් කුලියට ගත්තු ශරීරයක මේ හුස්ම පොදපව අපිට අයිති නෑ. ඒක අපිට සබාදහමෙන් తాවකාලිකව ලැබුණු රුණයක් විතරයි. මේ රුණය ගෙවලා දාන්න වෙන දවස කවදාද කියලා අපි කිසිම කෙනෙක් දන්නේ නෑ. මේක හරියටම තේරුම් ගන්න පුළුවන් මේ විදිහට. අපි අර ණයට ගත්තු හුස්ම පාවිච්චි කරලා අනුන්ගේ ගෙවල් වල බිත්ති මාරම පරිස්සමෙන් පින්තාරු කරනවා. ඒ කියන්නේ මේ తాවකාලික ලෝකයේ ඇතුලේ අපි සදාකාලිකයි කියලා හිතාගෙන අනාගතයට සැලසුම් හදනවා. හැබැයි අනිත් පැත්තෙන් පෙන්වන යථාර්ථය තමයි ඒ බිත්තිවල පාට වේලෙන්නත් කලින් හදිසි සුනාමියක් වගේ මරණය ඇවිත් අපිව ඒ මාලිගාවෙන් එළියට ඇදලා දානවා. මේක හරියට සුනාමියක් එනවා කියලා දැනම වෙරළේ වැලි මාලිගා හදනවා වගේ අතිශය නිෂ්ඵල වැඩක් නේද? දැන් අපි බලමු මේ ඊළඟ මාතෘකාව. රන්දම්වැල්
අපි විසින්ම සාදාගන්නා උගුල්. අපි මෙහෙම හදාගන්න දේවල් නිසා අපිට අත්වෙන අවාසනාවන්ත ඉරණම මොකක්ද? මේක හරිම අපූර්ව විදිහකට පැහැදිලි වෙනවා. අපි ආදරය කරන අපේමයි කියලා හිතාගෙන එකතු කරන දේවල් ඇත්තරම කරන්නේ අපේ නිදහස සම්පූර්ණයෙන්ම උදුරගන්න එකයි. අපි කොහොමද මේ උගලට අහුවෙන්නේ? අපි ඉස්සෙල්ලාම මහන්සි වෙලා සල්ලි හම්බ කරනවා, ඊට පස්සේ ඉඩම් අරගෙන බිත්ති පාට කරනවා, ඊළඟට මේක මගේ කියන මායාව තරයේ විශ්වාස කරන්න පටන් ගන්නවා. අන්තිමට මොකද වෙන්නේ? අපේ මුළු නිදහසම අර රන්දම් වැල් වලට සින්න වෙලා යනවා. අපි උදේ ඉඳන් රෑ වෙනකල් දුවන්නේ මේ දම්වැල් වලට තව තවත් ලස්සන හැබැයි ඊටමත් බරපතල පුරුක් එකතු කරන්න විතරයි. මේ தত্ত্বය තමයි මූලාශ්‍රවල අවිජ්ජාව, එහෙමත් නැත්නම් නොදෙනුවත්කම කියලා ගැඹුරින් අර්ථ දක්වන්නේ. මේක තමයි මම සහ මගේ කියන පරමාණුක මායාව. මේ මායාව විසින් අපිව මාලිගාවේ බිත්තිවලට තදින්ම බැඳලා තියෙනවා. අපේ දේපල, අපේ තනතුරු හරියට අපේ බෙල්ල හිර කරන දම්මැල් වගේ. හැබැයි මේ දම්මැල් රත්තරන් වලින් හදලා තියෙන නිසා ඒවා අපිට වේදනාවක් ගෙනනෝ කියලා තේරුම් ගන්න අපි අපොහොසත් වෙනවා. අන්තිමට අලුගෝසුවා තමන්ගේ රාජකාරිය කරන දවසට අපි එච්චර කාල තදින්ම අල්ලගෙන හිටපු හැම බිත්තියක්ම හැම දේපලක්ම නිකන් හිස් අවකාශයක් බවට පත් වෙනවා විතරයි. එදාට අපි අර හදාගත්ත දම්මැල් අස්සේ හිර වෙලා අපිට යන්න සිද්ධ වෙනවා. මීළඟට අවසාන කොටස. අත්හැරීමේ සැබෑ නිදහස සහ යථාර්ථයට පිබිදීම. හැබැයි මේ කතාවේ අවසානයේ ඛේදවාචකයක් නෙවෙයි. මායාවෙන් අවදි වෙන කෙනෙකුට ලැබෙන සැහැල්ලුව තමයි මෙතනින් විස්තර වෙන්නේ. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණය වෙන්නේ මේ අපූර්ව උපුටා ගැනීමයි. මේ සත්‍ය තියෙන්නේ බිය ගැන්වීමට නොව අවදි කිරීමටයි. මරණය අවබෝධ කරගන්නා පුද්ගලයා පමණක් සැබවින්ම ජීවත් වීමට පටන් ගන්නෙ. අපි මේ මාලිගාවේ සිරකරුවන් පිරිසක් කියලා තේරුම් ගන්න එක තමයි සැබෑ සාමය සහ නිදහස කරා යන පළමු පියවර වෙන්නේ. ඒ අවබෝධය අපිට ජීවිතය අලුත් විදියකට නිදහස් විදියකට දකින්න උගන්වනවා. බියෙන් සැකෙන් තොරව අද දවස සැබවින්ම ජීවත් වෙන්න පටන් ගන්න පුළුවන් වෙන්නේ ඒ යථාර්ථය වැළඳගත්තාමයි. මේ වෙනස කොච්චර ප්‍රබලද කියලා හිතලා බලන්න. එක පැත්තකින් තියෙන අපේ කුලියට ගත්තු ශරීරය ඕනෑම වෙලාවක අලුගෝසුවාට කපා දමන්න පුළුවන්. ඒක හරිම අවදානම්. ඒත් අනිත් පැත්තෙන් තියෙන ප්‍රඥාව සහ අවබෝධය කියන්නේ කිසිම කෙනෙක්ට කිසිම කාලයක විනාශ කරන්න බැරි දෙයක්. කුලියට ගත්තු ගේක බිත්ති පාට කරනවට වඩා කිසිම දෙයකට නොවැළී තමන්ගේ හිත සැහැල්ලු කර ගැනීම කොච්චර වටිනවද කියන එක මෙතනින් අපූර්වට තහවුරු වෙනවා. අපි බාහිර දේවල් වලට බැඳෙන තරමට අපි දුර්වල වෙනවා. නමුත් මේ ඇලිම් වලින් සිත නිදහස් කරගත්තාම කාලයටවත් මරණයටවත් තැති ගන්නවන්න බැරි ශක්තිමත් පෞරුෂයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒක තමයි කිසිවෙකුට අත තැබිය නොහැකි සැබෑ නිදහස කියන්නේ. ඉතින් අවසාන වශයෙන් අපිට පුළුවන් මේ ප්‍රශ්න ගැන ගැඹුරින්ම කල්පනා කරලා බලන්න. කාලය නැමැති අලුගෝසුවා අපේ ඉදිරියට එන ඒ අනිවාර්ය මොහොතේදී අපි අර රන්දම්වැල් වල බරින් හිර වෙලා පීඩා විඳිනවද? එහෙමත් නැත්නම් හැමදේම අත්හැරීමේ සැහැල්ලුවෙන් නිදහසේ පාවෙමින් ඉන්නවද? මේ මොහොතේ අපි මේ තරම් තදින් අල්ලාගෙන ඉන්නේ මොනවද කියන එක ගැන නැවත වරක් සිතා බලන්න මේ පැහැදිලි කිරීම විශාල අත්වැල්ලක් වේවි. තාවකාලික බිත්ති පින්තාරු කිරීම පසෙක තබා යථාර්ථය අවබෝධ කර ගැනීමට මේ කරුණු අපි හැමෝටම ලොකු මඟ පෙන්වීමක් වේවි කියලා මම හිතනවා.